ඊට පස්සේ මේ කපාගත්ත හකුරු ටික අපි ගයින් එක මේ මට වචන වැරදෙනවා. හයි ළමයි. ඔන්න අද අපි වඩලප්පන් හදන්න යන්නේ. බලමු කොහොම වේද කියලා. අපි මුලින්ම වඩලප්පන්කට ඕන හකුරු ටික හදාගමු. හකුරු මෙන්න මෙහෙම චූටි චූටි කෑලි වලට කපා ගන්නවා අපි. දින් මේ මැස්සෝ එක්ක බෑ බවුන්ඩරිද්ද මට. ඒ වගේ අකරතැබ්බ වලටත් මුහුණ දෙන්න වුණා. හකුරු කපන ගමන් ඉතින් ග්‍රෑම් 50ක් විතර මම කෑවා. ඊට පස්සේ චූටි චූටි කපාගත්ත හකුරු ටික ගයින්ඩර් කප් එකකට මම දාගත්තා ගයින් කරගන්න. වඩලප්පන් වලට ඉතින් බිත්තර නැතුවම බෑනේ. ඉතින් මම ඊළඟට කරගත්තේ බිත්තර ටික ගහගත්ත එක. මම එකට බිත්තර 6ක් ගත්තා. ඔයාලට කැමති නම් බිත්තර ඊට වැඩි ප්‍රමාණයක් වුණත් ගන්න පුළුවන්. ඇත්තටම ළමයි වඩලප්පන් හදන්න මාරම ලේසි. මේකට ඕනේ ඉතින් ප්‍රධානම ද්‍රව්‍ය 3යි. මම මගේ වඩලප්පම හදන්න හකුරු ග්‍රෑම් 250ක් වගේ ගත්තා. බිත්තර ගෙඩි 6ක් ගත්තා. පොල් කිරි කෝප්ප 2ක් ගත්තා. ඔයාලට අවශ්‍ය විදිහට මේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේ පොල් කිරි එකෙන් චුට්ටක් මේ හකුරු එකට දාලා හකුරු එක ගයින් කරගන්න හදන්නේ. මේ ගයින් කප් එකට පොල් කිරි කෝප්පයක් විතර දාගත්තා. දැන් අපි මේක ගයින් කරගමු. වටලප්පන් කරන මගේ පෙරේත මහත්තයත් මට මේ වැඩේදී සපෝට් එක දුන්නා. මේ වගේ වැඩකට උදව්වක් ගත්තොත් මිසක් උන්දගෙන් වෙන උදව්වක් නම් ගන්න බෑ. ඊට පස්සේ අපි ගයින් කරගත්තු මික්ස්චර් එක පෙරාගෙන අපි වඩලප්පන් හදන භාජනයට දාගමු. මං හකුරු ටික ගයින් කරගන්න පොල් කිරි කෝප්පයක් වගේ තමයි ගත්තේ. ඉතුරු පොල් කිරි කෝප්පෙත් මං ඒ වෙලාවෙම වඩලප්පන් හදන භාජනයට මික්ස් කරගත්තා. ඊට පස්සේ මම බිත්තර ටිකත් ඒ භාජනයටම දාගත්තා. මම බිත්තරත් හොඳට බ්ලෙන්ඩර් එකේ ගයින් කරගෙන තමයි මේ දාගන්නේ. අපි මේකට මේ විදිහට තලාගත්ත එනසාලට දෙයක්ත් දානවා. ඒකෙන් මේකට හොඳ සුවඳක් එනවා. මම මගේ වටලප්පම ස්ටීම් කරගත්ත රයිස් කුකර් එකේ ඔයාලට කැමති විදිහකට මේක ස්ටීම් කරගන්න පුළුවන්. ඔයාලට තියෙනවා නම් මේ මිශ්‍රණයට තව මේ බැල්ලා ටිකුත් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. ඒතර රසත් වැඩි සුවඳත් වැඩි මට නෑ. මම ඒ නිසා දාන්නේ නෑ. ඔන්න දැන් අපි වටලප්පම ස්ටීම් වෙන්න තියන්න හදන්නේ. අපි බලමු ටික වෙලාවකට පස්සේ මේකේ තත්ත්වය කොහොමද කියලා. මේ තියෙන්නේ පැයක් විතර ස්ටීම් වුණාට පස්සේ අපේ වටලප්පම දැන් මේක ස්ටීම් වෙලා ඇති. ඊට පස්සේ මම මේක නිවෙන්න තියලා ෆ්‍රිජ් එකෙත් දැම්මා. ඔන්න තියෙනවා අපේ වටලප්පන් එක. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. මේක තමයි මම ආසම් පාර්ට් එක. රස බලන වෙලාව. මේක ඇත්තටම මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.